යුරෝපයේ උසම මාලිගාවලින් එකක් වන චැටෝ ඩි බ්‍රිසැක් මාලිගාව පිහිටා තිබුණේ ප්‍රංශයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන ලෝය නිම්නයේ. ඒකේ බාහිර පෙනුම හරිම විශ්මයජනකයි. අලංකාර ගල් බිත්ති, ඉහළ යන කුළුණු, අයිවි වලින් වැසුණු බැල්කනි වලින් පිරීලා තිබුණා. නමුත් එහි සුන්දරත්වයට යටින් ඉතා භයානක, ගැඹුරු අතීත කතාවක් තියෙනවා. ඒක අදටත් එහි එන අමුත්තන්ගේ ජීවිතයේ අමතක නොවන ඇඟ කිලිපොලා යන අති බිහිසුණු මතක සටහන් තියෙන තැනක්. මෙය අතීත පුරාවෘත්තයට අනුව ඉතිහාසයේ ලියවී ඇති බිහිසුණු සත්‍ය කතාවක්. 1477 දී බලවත් ප්‍රංශ වංශාධිපතියෙකු වූ ජැක් ද බ්‍රිසේ ඔහුගේ රූමත් බිරිඳ වන චාර්ලට් ද වලොස් සමග චැටෝ ද බ්‍රිසැක් මාලිගාවේ ජීවත් වුණා. චාර්ලට් 7 වන චාල්ස් රජුගේ අවජාතක දියණිය හැටියටයි සඳහන් වෙන්නේ. ඔවුන්ගේ විවාහය ඒ තරම් සතුටුදායක විවාහයක් වුණේ නෑ. ජැක් ඔහුගේ දරදඬු හැසිරීම සඳහා ප්‍රසිද්ධ වුණා. චාර්ලට් ඊට වඩා වෙනස් වුණ දැඩි ආශාවන්ගෙන් පිරුණු කාන්තාවක් වුණා. දිගු කලක් මාලිගාවේ තනිව සිටි චාර්ලට් ජැක්ගේ දඩයම්කරුවන්ගෙන් කෙනෙක් සමග රහසිගත සම්බන්ධයක් පටන් ගත්තා. ඔවුන් ජැක් මාලිගාවේ නැති අවස්ථාවලදී හොර රහසේ මාලිගාවේම කුළුණක සැඟවුණු කුටියක හමු වුණා. නමුත් ටික කලක් යන විට ඔවුන්ගේ සම්බන්ධය මාලිගාවේ රහසක් හැටියටම තිබුණේ නෑ. මාලිගාවේම කෙනෙක් එය ජැක්ගේ කනේ තිබ්බා. එක රාත්‍රියක ජැක් දඩයම් චාරිකාවකින් අනපේක්ෂිත ලෙස ආපසු මාලිගාවට පැමිණියා. ඔහු කෙලින්ම ඔවුන් සිටි සැඟවුණු කුටිය දෙසට ගියා. එහිදී ඔහු ඔවුන් අතටම අල්ලා ගත්තා. ඉන්පසු සිදු වුණේ මාලිගාවේ උරුමය සදහටම කැලැල් කරන තරමට ප්‍රචණ්ඩකාරී ඝාතනයක්. කෝපයෙන් ජැක් චාර්ලට් සහ ඇගේ පෙම්වතාට දුසිම් ගණනක් තම කඩුවෙන් කෙටුවා. ඔවුන්ගේ කෑගැසීම් ගල් ශාලා හරහා දෝංකාර දුන්නා. මාලිගාවේ කොරිඩෝවක පැය ගණනක් සිරුරු සීතල පොළොවේ ලේ ගලමින් තිබුණා. අන්තිමේදී මාලිගාවේම කොරිඩෝවක බිත්තියක් පිටුපස සිරුරු මුද්‍රා තබා වසා දැම්මා. මෙම මිනීමැරුම් වලින් ටික කලකට පසු චාර්ලට් මියගිය කුළුණෙන් දෝංකාර දෙන අමුතු ශබ්ද ඇසුණා. සමහර අවස්ථාවල අඩමින් සහ කෙඳිරි ගමින්, තවත් සමහර වෙලාවට මහ බියකරු හඩින් කෑ හැසුවා. මාලිගාවේ සේවකයින් ඉවත් වීමට පටන් ගත්තා. අශ්වාගාලයේ සිටි අශ්වයන් පයින් ගසමින් කිසිම හේතුවක් නැතිව කෑ ගැසුවා. සමහර අමුත්තන් වාර්තා කළේ ඔවුන් නිදා සිටින විට තම ඇඳ අසල යමෙක් බලා සිටින බවක් දැනුණු බවයි. නමුත් වඩාත්ම කරදරකාරී විස්තර පැමිණියේ ඇයගේ අවතාරය දුටු අයගෙන්. ඇය මියගිය රාත්‍රියේ ඇඳ සිටි කොළ පැහැති ගවුමෙන් සැරසී සිටි චාර්ලට් සම්පූර්ණ ශරීරයක් ඇති අවතාරයක් ලෙස පෙනී සිටීමට පටන් ගත් අතර ඇගේ මුහුණේ ඇගේ අවසාන මොහොතේ තිබූ ව්‍යජනක ඉරියව් දක්නට තිබුණා. ඇය දිගු කොළ පැහැති ඇඳුමක් ඇඳ සිටියා. ඒ ඉරි ගොස්ලේ වලින් තෙත් වී තිබුණා. ඇගේ මුහුණ විකෘති වී ඇති අතර ඇගේ ඇස් වරක් තිබූ තැන් හිස් කළු කුහර ලෙස පෙනුණා. ඇගේ මුඛය කෑගැසීමේදී මෙන් සදහටම ඇඹරී තිබුණා. ඒ ඉතා බියකරු දර්ශනයක් වුණා. ඇගේ අවතාරය සමහර රාත්‍රින් වලදී මෘදු ලෙස කෙඳිරි ගානවා ඇසී තියෙනවා. නමුත් සමහර විට කෑගසයි. එය සාමාන්‍ය මිනිස් කෑගැසීමක් නෙවෙයි. ඇගේ ගුගුර කැපූ මොහොත නැවත අත්විඳිනවාක් මෙන් ගොරවන හුස්ම හිර වූ ශබ්දයක් ඇගේ ගුගුර කැපූ මොහොත නැවත අත්විඳිනවා වගේ බියකරු ශබ්දයක්. අද වෙන විට එම මාලිගාව බ්‍රිසැක් පවුලට පෞද්ගලිකව අයත් වෙනවා. නමුත් වසර ගණනාවක සිට ඔවුන් එහි කොටස් සංචාරකයින්ට නැරඹීමට සහ රාත්‍රී නවාතැන් සඳහා විවෘත කර තියෙනවා. 1987 දී පැරිසියානු යුවලක් වන චම්බ්‍රෙඩේම් ද ග්‍රීන් ලේඩි සිටි කාමරයේ නැවතී සිටියා. ඔවුන් අලුයම 3:14ට අවදි වූයේ ඔවුන්ගේ ඇඳ පාමුල සිටගෙන සිටින රූපයක් දැකලයි. එතන හිටිය කාන්තාවක්. ඇය කොළ පැහැති ඇඳුමකින් සැරසී සිටියා. ඇගේ මුහුණ හඳුනාගත නොහැකි විදියට දිය වී යන බවක් ඔවුන් දුටුව බව ඔවුන් පසුව විස්තර කළා. ඔවුන් එය දැක අධික ලෙස බිය වී සිටි අතර ඔවුන් පවසා ඇත්තේ ඔවුන් ආලෝකය දැලූ පසුවත් ඇය එතනම සිට ඇගේ කකුල් චලනය නොකර විත්තිය පිටුපසට ලිස්සා ගොස් වතුරු දහන් වූ බවයි.
ඔවුන් මේ වෙලාවේම ඉක්මනින් පිටව ගොස් ඇති අතර පසුව එම කාන්තාව මාලිගාවේ හිමිකරුට ලිපියක් ලියා ඒ කාමරයේ කිසිදා නොනැසී පවතින ආත්මයක් තවමත් සිරවී සිටින බවත් එය සෑම රාත්‍රියකම යමක් පැවසීමට හදන බවත් පවසා තිබුණා. මාලිගාවේ සමහර කාර්ය මණ්ඩල නිලධාරීන් අඳුරෙන් පසුව වැඩ කිරීම ප්‍රතික්ෂේප කර තියෙනවා. දිනක් බුලුතැන්ගේ බිත්තියේ එල්ලා තිබූ තබ බඳුනක චාලට්ගේ ප්‍රතිබිම්බය දුටු බව එලියෝනෝ නම් කාන්තාව පවසනවා. 2002 වර්ෂයේදී ඉංගලන්තයේ ආචාර්ය මයිකල් එඩ්වර්ඩ්ස් නම් ඉතිහාසඥයා එහි පුනරුද ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා බිසක් මාලිගාවේ රැඳී සිටියා. ඔහු සංශයවාදියෙකු සහ ප්‍රකාශිත තාර්කිකවාදියෙකු නමුත් බ්‍රිසැක්හි එක් රාත්‍රියකට පසු ඔහු මධ්‍යම රාත්‍රියේ හොදටම බය වී සුදුමැලි වී ව්‍යෝලමින් පිටව ගිය අතර නැවත එහි යාම ප්‍රතික්ෂේප කළා. පසුව ඔහු දේශීය පුවත්පතකට නිර්නාමිකව කතා කළා. මම හොල්මන් ගැන විශ්වාස කළේ නෑ. එදා රෑ මම පැරණි කුළුණ පසුකර යමින් සිටියදී මට ඇහුණා ගලාගෙන එන වතුර වල ශබ්දයක් වැනි ශබ්දයක්. නමුත් මම හැරිල බලනකොට මම දැක්කේ ගංගාවක් මා දෙසට එනවා වගේ. එතන ඇයත් සිටගෙන සිටියා. ඇගේ ඇඳුම ඉරිලා තිබුණා. ඇගේ මුහුණ පැහැදිලිව තිබුණේ නැහැ. ඇගේ මුහුණ මීයන් විසින් කා දමා ඇති බවක් පෙනෙන්නට තිබුණා. මගේ අතපය එකපාර හිරි වැටිලා වගේ හොලවන්න බැරි වුණා. එවිට ඇය කෑ ගැසුවා. මගේ කන්වලින් ලේ ගලන්න පටන් ගත්තා. කිසිවෙකුට ඔහුගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය සනාථ කළ නොහැකි වුණත් මෙම අවතාරය දුටු සෑම කෙනෙක්ම පැවසුවේ එකම කතාවක්. අද චැටෝඩි බ්‍රිසැක් සංචාරකයින් සඳහා විවෘතව පවතී. ඔබ එඩිතර නම් ඔබට රාත්‍රිය ගත කළ හැකිය. සමහර අමුත්තන් උදෑසන වන තෙක් එය කරයි. සමහරු පාන්දර 3 වීමටත් පෙර පිටත්වයයි. සමහරු කිසි විටෙකත් Taman දුටු දේ ගැන කතා කිරීමටත් බිය වෙයි. නිස්කලංක රාත්‍රියක ඔබ කුළුණ පසුකර ගියහොත් ඔබට ඇයව ඇසෙනු හෝ මුණ ගැසෙනු ඇත. මෘදු හැඩීමක් හෝ කොළ පැහැති ඉරුණු ඇඳුමකින් සැරසී පැරණි ප්‍රංශ භාෂාවෙන් මුමුණනු ඇත. "ඊයේ ඔයා මාව පාවා දුන්නේ" යැයි අසනු ඇත. ඔබ පිළිතුරු දුන්නොත් ඇය නැවත ඔබ වෙත හැරෙනු ඇත. වොන්ඩ ක්‍රියේෂන් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. කතන්දර ජීවමාන වන තැන සැඟවුණු අභිරහස් සිට බියකරු භීෂණය දක්වා ආශ්වාදජනක කතා සිට නවෝත්පාදන දක්වා ආකර්ශනීය කතා සහ නිමක් නැති උද්‍යෝගයෙන් පිරුණු ලෝකයක් ගවේෂණය කිරීමට දැන්ම දායක වන්න.